අපි වගකීම් අරගෙන ජොබ් කරන්න යනකොට උඹලා පිට්ටනියට වෙලා සරුංගල් අරනවනේ. දැන්ද වැඩ ඇරලෙන්නේ. ඔව්. ඒකත් හරි ආතල් වැඩේ නේබා. ජීවිතෙත් මේ සරුංගලේ වගේ සැහැල්ලු වුණා නම් කොච්චර ෂෝක්. ජීවිතය කියන්නේ සරුංගලය වගේ තමයි බං. ප්‍රශ්න කියන්නේ මේ හුළඟ වගේ. එනවා යනවා. සරුංගලේ උඩ තියාගන්න හුළඟ ඕනෙමයි බං. ඒත් ඒ හුළඟට සරුංගලේ කැඩෙන්න යන්න නොදී අයියෙන් අල්ලගන්න අයිය අතක් ඕනෙමයිද? උඹත් කවදා හරි හුළඟට කඩන් යන සරුංගලයක් වගේ ජීවිතයකට හයිය අතක් වෙලා තියෙනවද? හලෝ අම්මේ. පුතේ මේ තාත්තගේ බෙහෙත් එක ගන්න වැඩි. මගේ පුතා වැඩ ඇරලා ගෙදර ආවද? පුතේ තවත් නම් බෑව. හැමදාම එකමද. යාළුවෝ හැමෝම කාර් ගන්නවා, ගෙවල් ගන්නවා, රටවල් යනවා. ඒත් මට කිසිම තේරුමක් නැහැ මේ ජීවිතේ. මුළු ලෝකෙම ඉස්සරහට යනවා බා. මං විතරක් එකම තැන හිර වෙලා. මෙట్లా ගියා නම් එකක් බා. උඹ මං කියන දේ අහන්න ඉන්නේ. ඔයා ඒ අද දවසේ මගේ කෝල් සාංශ කරේ නැත්තේ? ඇයි මිනිස්සු මගේ ජීවිතේ මේ විදිහට අවුල් කරන්න හදන්නේ? මොකද්ද මං තමුසෙට කරපු වැරද්ද? තමුසෙන් මහා සෞඛ්‍යයක් මගේ ජීවිතේට. මම මේ උපරිම උත්සාහ කරන ජීවිතේ කාට හරි හයියක් වෙන්න තමයි මචං. මට මගේ ජීවිතේ එකපාරක් එක සරුංගලයක නූල අතෑරුණා. ආයෙ මන් මේ වැරද්ද කරන්නේ. මොන දේ වුණත් හිතට මොනක් තරම් ප්‍රශ්න ආවත් මට කියපන්. නූල අතරින්න එපා. හයියෙන් අල්ලන් හිටපන්. මන් ඉන්න ඔබත් එක්ක.